Hello everyone. ඔයාලා හැමදෙනාම මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා මගේ SAP Concepts Explained video series එකට. මගේ නම අනුෂා ගමගේ. ඉතින් අද අපි කතා කරන්නේ subcontracting ගැන. Subcontracting in business and how SAP helps. අපි බලමු කොහොමද මේ subcontracting කියන එක business වල භාවිතා වෙන්නේ. ඒ වගේම තමයි SAP system එක අපි කොහොමද subcontracting වලට පාවිච්චි කරන්නේ කියලා. මම මේකෙදි process and T codes තමයි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යන් presentation එකට. මුලින්ම අපි බලමු මොකක්ද මේ subcontracting කියලා කියන්නේ. Subcontracting is when a company sends materials to an external supplier who performs a value-added operation and sends the finished or processed material back. Subcontracting කියලා කියන්නේ එක කම්පනි එකක් එයාගේ තියෙන materials, raw materials, packing materials හෝ යම්කිසි නිම නොවූ අමුද්‍රව්‍යයක් external supplier කෙනෙක්ට බාහිර ගැනුම්කරුවෙකුට සමාවෙන්න බාහිර සප්ලයර් කෙනෙක්ට වෙන්ඩර් කෙනෙක්ට යවනවා. එතකොට ඒ කියන බාහිර වෙන්ඩර් අපි වෙනුවෙන් අපි යවපු අමුද්‍රව්‍ය භාවිතා කරලා ඒකට වැලියු ඇඩිෂන් එකක් එකතු කරලා එයාගේ ඔපරේෂන් එකක් රන් කරලා ආපහු අපි අර මුලින්ම කියපු සබ්කන්ට්‍රැක්ටින් කම්පනි එකට ෆිනිෂ් හරි ප්‍රොසෙස් කරපු ගුඩ් එක මැටීරියල් එක ආපහු එවනවා. මේකට තමයි අපි සබ්කන්ට්‍රැක්ටින් කියලා කියන්නේ. අපේ තේරුම් ගැනීමේ පහසුවට අද වීඩියෝ එක පුරාවටම මම පාවිච්චි කරනවා එක උදාහරණයක්. ඒක තමයි apparel industry. මම නැත්නම් අපි garments කියලා කියන්නේ. ඉතින් අපි මේ industry එක පාවිච්චි කරමු session එක පුරාවටම මේ කියන concept එක අවබෝධ කරගන්න. දැන් අපි garment එකක් example එකක් විදිහට ගත්තොත් එහෙම ඔයාගේ garment එක අපි කියමුකෝ ABC කියලා. ABC කියන garment එකෙන් අමුද්‍රව්‍ය කොම්පොනෙන්ට්ස් දෙනවා අපේ ඉන්න සබ්කන්ට්‍රැක්ටර්ට. අමුද්‍රව්‍ය කියනකොට අපිට එතන එන්න පුළුවන් රෙදි, ඒ කියන්නේ නිම නොවූ මැටීරියල්ස්, රෙදි, නූල්, බොත්තම් වගේ අමුද්‍රව්‍ය අපි කොම්පොනෙන්ට්ස් විදිහට දෙනවා. දුන්නහම සබ්කන්ට්‍රැක්ටර් අපි අර කිව්වේ එක්ස්ටර්නල් සප්ලයර් කියලා. මෙන්න මේ එක්ස්ටර්නල් සප්ලයර් අපි වෙනුවෙන් ප්‍රොසෙස් එක perform කරනවා. මේ process එකට ඇතුළත් වෙන්න පුළුවන් measurement එක ගන්න එක, අපි ඒකට කියනවා drawing එක කියලා. ඒ drawing එක කරන එක, ඊට පස්සේ cutting section එකට දාලා cutting කරන එක, ඊට පස්සේ ඇඳුමක් මහනකොට ඒකේ පිළිවෙලක් තියෙනවා. shoulders මහගෙන ඇවිල්ලා අත් එකතු කරලා ඊට පස්සේ ඔහොම button holes ගහලා අන්තිමට hem එක දක්වාම මේ යන process එකක් තියෙනවනේ. ඔයාලා garment factory එකට ගිහින් තියෙනවා නම් මේකේ lines විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ මැටීරියල් එක ෆ්ලෝ එකට ගෙනල්ලා කපන තැන ඉඳලාම අවසානයේට quality check කරලා අයන් කරන තැනට දාලා ඊට පස්සේ පැක් කරනකම්ම මේ process එක සම්පූර්ණයෙන්ම අපි වෙනුවෙන් මේ කියන external supplier subcontractor කියන කෙනා perform කරනවා. ඉතින් මේ perform කරන එකට අපි කියනවා එයාගේ process එක කියලා. ඊට පස්සේ අපිට අපේ company එකේ අපි label එකක් හෝ brand එකක් තියෙනවා නම් ඒක label එකක් විදිහට attach කරලා final product එක. අපි හිතමුකෝ අපි මහන්නේ shirts කියලා. men's shirts නම් ඒ අපි දීපු material component පාවිච්චි කරලා එයාගේ label එක දාලා ඒ කියන්නේ එයාගේ සේවකයෝ දාලා මහලෙවර වෙලා අපිට shirt එක දෙනවා. return finish goods. මේක තමයි subcontracting වලදී වෙන්නේ. ඔයාගේ කම්පැනි එක ABC. නමුත් ඔයාගේ ABC කම්පැනි එකට තියෙන ඔයාගේ ABC කියන brand name එක ඔයා ගාව ෆැක්ටරි එකක්වත් රෙදි මහන සේවකයෝවත් නැහැ. වෙන තැනකින් ඔයා ඒ රෙදි ටික මහලා අරගෙන ඇවිල්ලා ABC කියන නම යටතේ ඔයා විකුණනවා. මේක තමයි subcontracting වලදී වෙන්නේ. ඉතින් ඔයාගේ ආයතනයේ subcontracting process එකක් වෙනවද කියලා හොයලා බලන්න. ඊට පස්සේ මම මේ කියපු විදිහට ඒක apply කරලා බලන්න කොහොමද subcontracting process එක වෙන්නේ කියලා. දැන් ඔයා දන්නවා මේ subcontracting කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි බලමු ඇයි මිනිස්සු, ඇයි companies මේ subcontracting කියන එක පාවිච්චි කරන්නේ. මොකද මම මේක පැහැදිලි කරද්දී ඔයා වුණත් මම කියන දේ අහන් ඉන්නවට අමතරව thinking එකක් තියෙන කෙනෙක් නම් ඔයාට හිතෙන්න ඕනි
ඇයි අපේ ෆැක්ටරි එකේම අපි මිනිස්සුන්ව හය කළා මහන්න නැත්තේ? ඇයි අපි ෆ්ලෝ එකක් දාලා මැෂින්ස් ටිකක් දාලා අපිම මහන්න නැත්තේ? ඇයි අපි අපේ කොම්පොනන්ට් තව කෙනෙක්ට යවලා ඇඳුම් ටික මහලා ගෙන්න ගන්න. එතකොට යවන කොස්ට් එක තියෙනවා. අපි ඒ වෙන්ඩට දෙන්න ඕනි. එතෙන්දී මොනවා වෙනවද අපි දන්නේ. මේ වගේ ගොඩාක් ප්‍රශ්න වලට හිතෙන්න ඕනේ මම බිස්නස් මයින්ඩඩ් හිතනවා නම්. ඉතින් අපි බලමු බිස්නසස් මේ large scale or small companies ගොඩාක් දුරට මම ඔයාලට කියන්න ඕනේ large scale companies තමයි subcontracting වලට යන්නේ. ඉතින් එයාලා ඇයි මේ subcontracting කියන එක කරන්නේ? පළවෙනි හේතුව තමයි cost efficiency. Outsourcing specialized operation can be cheaper than investing internally. අපේ උදාහරණය අනුවම ගත්තොත් එහෙම රෙදි මහන්න අපිට මැෂින් ඕනි. ඒ වගේම තමයි රෙදි මහන්න ඒ ස්පෙෂල් ස්කිල් එක තියෙන සේවකයෝ ඕනි. ඒ සේවකයන්ව මොනිටර් කරන්න අපිට සුපර්වයිසර්ස්ලව ඕනි. ඒ වගේම තමයි මේ ෆැක්ටරි පවත්වගෙන යන්න අපිට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ අපි මේකට කියනවා මෙතන අපිට තියෙන්න පුළුවන් capital expenditure එකකුත් operational expenditure එකකුත් දෙකක් තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් එක්ක compare කරලා බලනකොට අපිට outsource කරන එක cost efficiency. මොකද මම මෙහෙම කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ company එක ABC කියන වගේ company එක විකුණන්නේ men's shirt විතරයි. එතකොට ඔයාට අවශ්‍ය වෙන්නේ men's shirt විතරයි. නමුත් මෙන්න මේ කියන මෙන්ස් ෂර්ට් විතරක් මහන්න ඔයා අමුතුවෙන්ම ෆැක්ටරි එකක් ඕපන් කරොත් එහෙම ඔයාට කොහොමත් පිරිවැය වැඩි. නමුත් ඔයා හිතන්න ඔයාගේ මේ සබ් කොන්ට්‍රැක්ටර් ඔයාගේ එක්ස්ටර්නල් වෙන්ඩර් ඔයාගෙන් ඕඩර් එක අරගෙන මෙන්ස් ෂර්ට් මහනවා. එයාගේ තියෙන විශාල ෆැක්ටරි එක ලයින් එකක මහන්නේ ඔයාගේ මෙන්ස් ෂර්ට්. ඒ වගේම ඔයා වගේ තවත් ගාමන්ට්ස් කරන ෆැක්ටරි එකක් එක්ක එයා ඇග්‍රීමන්ට් එකක් ගහනවා. එතකොට එයාලා මහන්නේ විමෙන්ස් ෂර්ට්. එතකොට මෙන්න මේ කියන සබ් කොන්ට්‍රැක්ටර් අර විමෙන්ස් ෂර්ට් මහන කම්පැනියෙනුත් ඕඩර් එක ගන්නවා. එයා තව ලයින් එකක් දාලා ඒ ලයින් එකේ මහනවා විමෙන්ස් ෂර්ට්ස්. මේ විදිහට එයා මල්ටිපල් කම්පනීස් එක්ක ඇග්‍රීමන්ට් ගහලා එයාගේ ඒ ඔපරේෂන් එක කරගෙන යනවා වෙන්න පුළුවන්. එතකොට ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි එයා ඒ වැඩේ කරන්නේ. එතකොට එයාට යන අපි මේකට කියනවා අර අපි ගොඩාක් ඒ කියන්නේ අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවට වඩා ගොඩාක් දේවල් වැඩිපුර නිෂ්පාදනය කරනකොට අපිට එතන cost benefit එකක් තියෙනවානේ. එතකොට අන්නේ cost benefit එක අපේ ABC කියන කම්පැනියට ගන්න අපි මහන්නේ men's shirt විතරයි. නමුත් මං කියපාර සබ් කොන්ට්‍රැක්ටර් එහෙම නෙමෙයි. එයා large scale manufacturing කරන හින්දා එයාට අන්නේ කියන benefit එක තියෙනවා. ඉතින් එතකොට එයාට cheap price එකකට අපිට මේ අපේ product එක හදලා දෙන්න පුළුවන්. එතකොට අපිට එයා cheap price එකට හදලා දෙනකොට අපි ඒකත් එක්ක compare කරනවා අපේ ABC company එක අපි මේක හැදුවොත් අපිට කොච්චරක් යනවද? එළිය කෙනෙක්ගෙන් අපි buy කරොත් අපිට කොච්චරක් යනවද? ඉතින් ඒ දෙකෙන් obviously මේ වගේ ඉන්ඩස්ට්‍රීස් වල අපි outsource කරන එකේ අපිට benefit එකක් තියෙනවා. මේකට තමයි අපි cost efficiency කියලා කියන්නේ. දෙවෙනි එක special skills expertise. මගේ පළවෙනි උදාහරණයෙන් මේ දේත් පැහැදිලි වුණා. අපිට සබ් කොන්ට්‍රැක්ටින් කරන එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි අපේ දෙන සබ් කොන්ට්‍රැක්ටර් ඒකටම ස්පෙෂලායිස්ඩ් වෙච්ච කෙනෙක්. දැන් ඔයා හිතන්නකෝ අපේ කම්පැනි එකේ අපිට මෙන්ස් ෂර්ට් විකුණනවා නම් ඊට අමතරව අපේ වෙන බිස්නසස් තියෙන්න පුළුවන්. අපි මෙන්ස් ෂර්ට් වලට විතරක්ම එක්ස්පර්ටීස් වෙන්න ගියොත් අපිට අපේ අනිත් දේවල් වලට තියෙන ફોකස් එක නැති වෙන්න පුළුවන්. එතකොට අපි අර එක්ස්පර්ට් නොලෙජ් එකේ ස්පෙෂල් ස්කිල් එක සබ් කොන්ට්‍රැක්ටර් ගෙන් ගන්නකොට අපිට ඒ කියන එක්ස්පර්ටීස් එකට ලොකුවට ඉන්වෙස්ට් කරන්න ඕනේ, ලොකුවට වොරි වෙන්න ඕනේ. ඕල්රෙඩි එක්ස්පර්ටීස් එක තියෙන කෙනෙක් ගාවට අපි අපේ අවශ්‍යතාවය කියලා එතනින් ඒ අවශ්‍යතාවය කරගන්නවා. එතකොට අපිට ඇඩ්වාන්ස් කිල් තියෙන ඇඩ්වාන්ස් මැෂිනරීස් සර්ටිෆයිඩ් ප්‍රොසෙස් වලට අපිට වොරි වෙන්න ඕනේ. සමහර වෙලාවට දැන් ඔය ඇඳුම් වල වගේ නෙමෙයි ගොඩක් ඇඳුම් වලක් තියෙනවා. මම කියන්නේ ෆුඩ් රිලේටඩ් ඇක්ටිවිටීස් කරනකොට ගොඩාක් සර්ටිෆිකේෂන්ස් වලට යන්න වෙනවා. ඉතින් අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක එළියට කාට හරි කියලා හදවගෙන සීල් ප්‍රොඩක්ට් එකක් අපි ගෙන්න ගන්නවා නම් අර කියන සර්ටිෆිකේෂන්ස් ක්වොලිටි චෙක් ඒ හැසල් එක අපි සබ් කොන්ට්‍රැක්ටර්ට පාස් කරනවා. ඉතින් එතකොටත් අපිට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මෙන්න මේ කියන ස්පෙෂල් ස්කිල් එක්ස්පර්ටීස් එක ගැන වොරි වෙන්න ඕනි නැති නිසා.
තුන්වෙනි එක තමයි flexibility during peak demand. දැන් අපි මේකට සීසන් එක කියනවානේ. කෑම ජාති වගේ දේවල් ගත්තොත් ඊට පස්සේ ලික වගේ දේවල් ගත්තොත් අවුරුදු කාලයට නත්තල් කාලයට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඇඳුම් වුණත් අවුරුදු කාලයට නත්තල් කාලයට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. එක එක ප්‍රොඩක්ට් එකට සීසන්ස් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවක අපි ඇතුලේ මැෂින්ස් ටිකක් දාලා මැහුවනම් අපිට සමහර විට මිනිස්සුන්ට OT ගෙවන්න වෙයි. සමහර වෙලාවට ඇඩිෂනල් මැෂින්ස් ගන්න වෙයි. නමුත් අපි සබ් කොන්ට්‍රැක්ටින් කරනකොට අපිට බොරි වෙන්න ඕනේ නැහැ. අපි හරියට ෆෝකාස්ට් එක හදලා සබ් කොන්ට්‍රැක්ටර්ට දුන්නා නම් අපිට ජනවාරි වල ඕනි යුනිට් 100යි, පෙබරවාරි වල 150යි, අප්‍රේල් වල 400යි කිව්වොත් එයා අපිට ඒ ඕඩර් එක හදලා දෙනවා. හැබැයි අපි කලින් කියන්න ඕනේ මේක. ඔයාලා ප්‍රැක්ටිකලි හිතන්න මම මේ දේවල් කියනකොට අපි ෆෝකාස්ට් එකක් දුන්නොත් එහෙම එයා යාගේ ලයින් සජෙස්ට් කරලා අඩුවෙන් වැඩ තියෙන ලයින්ස් වල එයා නවත්තලා අපේ තියෙන හයි ඩිමාන්ඩ් එකට එයා කොහොම හරි අපිට කේටර් කරලා දෙනවා. හතරවෙනි එක තමයි reduce capital investment. මම මේක මුලින්ම කියද්දිත් පැහැදිලි කරා no need to buy expensive equipment. machineries වගේ දේවල් වලට අපි ඒකට capex කියලා කියනවා, capital expenditure. එතකොට මේ capex වල තියෙන requirement එක අඩු වෙනවා. අපි sub contract වෙන්ඩර් කෙනෙක්ගෙන් සපෝට් එක ගත්තහම. Fast time to market. Companies can scale production quickly. මොකද අපිට දැන් අපේ දැන් තේරෙනවා නම් කාලයක් එක්ක අපි මාකට් එකේ ඉන්නකොට අපේ එන්න ග්‍රෝ එක වැඩි වෙනවා. එතකොට අපි මාසෙන් මාස හෝස් අවුරුද්දෙන් අවුරුද්ද අපිට ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න ඕන නම් අපි සබ් කොන්ට්‍රැක්ට් එක කතා කරලා අපේ තියෙන මාකට් රික්වයර්මන්ට්ස් එයාලට කිව්වහම ඒ ස්කේල් විච්ච ප්‍රොඩක්ෂන් එකට ක්වික්ලි අපිට ඇඩප්ට් වෙලා අපි ඉල්ලන අපේ ඩිමාන්ඩ් කරන නම්බර් එක අපිට සබ් කොන්ට්‍රැක්ටර් ප්‍රොවයිඩ් කරනවා. ඉතින් මෙන්න මේ කියන බෙනිෆිට්ස් මෙතන මම පහක් මෙන්ෂන් කරලා තිනවා. think through කරන්න ඔයාගේ බිස්නස් එකත් එක්ක කම්පෙයාර් කරලා සබ් කොන්ට්‍රැක්ටින් වලට යනකොට මෙන්න මේ බෙනිෆිට්ස් කම්පනීස් වලට හම්බ වෙනවා. ඉතින් ඔයාගේ කම්පැනි එකටත් ආදේශ කරලා බලන්න. ඔයාගේ කම්පැනියත් සබ් කොන්ට්‍රැක්ටින් යනවා නම් දැනට සබ් කොන්ට්‍රැක්ටින් ගිහිල්ලා නම් මොන බෙනිෆිට්ස් ද යාලා ගන්නෙ සහ ඔයා හිතන්න ඔයාගේ කම්පැනි මොන වගේ ඒරියාස්ද සබ් කොන්ට්‍රැක්ටින් කරන්න පුළුවන් කියලා. අපි සබ් කොන්ට්‍රැක්ටින් වල තියෙන ඇඩ්වාන්ටේජස් එහෙම නැත්නම් බෙනිෆිට්ස් කතා කරා. ඉතින් අපි බලමු සබ් කොන්ට්‍රැක්ටින්ස් වල තියෙන මොනවාද ඩවුන් සයිඩ්ස් කියලා. පළවෙනි දේ තමයි lower control over quality. මොකද අපි මාකට් එකට රිලීස් කරන ප්‍රොඩක්ට් එකේ වැඩි හරියක් ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් හැන්ඩල් වෙන්නේ අපේ සබ් කොන්ට්‍රැක්ටර්ගෙන් නම් අපිට හම්බෙන්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් ඕල්රෙඩි ප්‍රොසෙස් වෙච්ච ප්‍රොඩක්ට් එකක්. එතකොට ඒකේ හැම ස්ටෙප් එකකටම අපිට විසිබිලිටි එක නැහැ. එක්සාම්පල් එකක් විදිහට අපි ගාමන්ට් එකක්ම ගමුකෝ. ගාමන්ට් එකෙන් ක්වොලිටි චෙක් එක කරන්නේ සබ් කොන්ට්‍රැක්ටර්ගේ පැත්තෙන්. අපිට ෆයිනල් ෆිනිෂ් ගුඩ් එක ආවට පස්සේ අපි ක්වොලිටි චෙක් එකක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක කටින් ස්ටේජ් එකේ ඉඳලා ඕවර්ලොක් කරන තැන ඉඳලා ඒ වගේ අපිට ඉන් ඩීටේල් මේ ප්‍රොසෙස් එකේ හැම තැනකටම අපිට විසිබිලිටි එක නැහැ. ඒක හින්දා මොකද අපිට හැම ගාමන්ට් එකක්ම එකින් එක චෙක් කරලා අවුට් කරන්නත් බෑනේ. ඉතින් මේ වගේ කාරණා හින්දා ක්වොලිටි වල කන්ට්‍රෝල් එක අපිට නැති වෙන්න පුළුවන්. මම මේක නෑම කියලා කියන්නේ lower control. අපි ප්‍රොඩක්ෂන් එකක් කරනවට හා සාපේක්ෂව හිතලා බලන්න එළියෙන් කෙනෙක් ඒ ප්‍රොඩක්ෂන් එක කරලා අපිට ගෙනත් දුන්නාම අන්න ඒ දෙකේ තියෙන වෙනස. ඉතින් එන්නේ තියෙන ગેප් එක අපිට තියෙනවා අපි සබ් කොන්ට්‍රැක්ටින් වලට ගිහාම. එතකොට external party equal higher chances of defects. ගොඩක් ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන්. මොකද අපිත් ඊට පස්සේ ක්වොලිටි චෙක් එකක් කරනවා නම් අපිට මේ ඩිෆෙක්ට්ස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. නමුත් අපි ප්‍රොඩක්ෂන් එකක් කරන එකට සාපේක්ෂව අපිට ක්වොලිටි එක ගැන තියෙන කන්ට්‍රෝල් එක අඩුයි. දෙවෙනි එක තමයි lead time uncertainty. මේකේ lead time uncertainty කියන එකෙන් මම අදහස් කරන්නේ දැන් ඔයා හිතන්න අපි රෝ මැටීරියල් දීලා අපිට සති දෙකකින් ප්‍රොඩක්ෂන් එක කරලා දෙන්න කියලා කිව්වට අපේ මැටීරියල් එක හම්බෙච්ච තැන ඉඳලා සබ් කොන්ට්‍රැක්ටර්ගේ ප්‍රොසෙස් එක රන් වෙලා ෆයිනල් අවුට්පුට් එක එළියට එන්න යාගේ ලීඩ් ටයිම් එක සති 4ක් නම් අපි සති දෙකකින් ඉල්ලුවාට අපිට ප්‍රොඩක්ෂන් එක හම්බෙන්නේ නැහැ. එතකොට අපිට සබ් කොන්ට්‍රැක්ටර්ගේ ලීඩ් ටයිම් වලට ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. Production timelines depend on subcontractor reliability.
ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට ඇඩ්ජස්ට් වෙන්න වෙනවා සබ් කොන්ට්‍රැක්ටර්ගේ ටර්ම්ස් වලට අනුව. ලීඩ් ටයිම් අන්සර්ටිනිටි අපිට දැන් අපි ඇතුලේ ප්‍රොඩක්ෂන් එක කරනවා නම් රෂ් කරලා හරි කරගන්න පුළුවන්. නමුත් මේ රෂ් කිරීමත් යම්කිසි දුරකට ලිමිට් වෙනවා අපි සබ් කොන්ට්‍රැක්ටින් වලට ගියාම. Inventory risk. You hold ownership of components until process completion. දැන් සබ්කොන්ට්‍රැක්ටින් වල කන්සෙප්ට් එකේදී අපි කතා කරන්නේ ප්‍රොඩක්ට් වල ඕනර්ෂිප් එක අපි ගාව තියෙන්නේ. අපි වෙනුවෙන් එයා ප්‍රොඩක්ෂන් එක කරලා දෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී process එක complete වෙනකන් ඒ ඉන්වෙන්ටරි වල රිස්ක් එකක් තියෙනවා. මොකද ඩිෆෙක්ට්ස් කොච්චරක් යයිද අපිට කියන්න බෑ. process loss එක කොච්චරක් වේද අපිට කියන්න බෑ. ඉතින් එතකොට අපි ප්‍රොඩක්ෂන් එකක් කරනවා හා සාපේක්ෂව ඉන්වෙන්ටරි රිස්ක් එකක් තියෙන්න පුළුවන්. vendor dependency මේක ගොඩක් වැදගත් කාරණයක්. අපි සබ්කොන්ට්‍රැක්ටින් වලට ගියාම අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි කොච්චර agreements මොන දේවල් sign up කරාත් සබ්කොන්ට්‍රැක්ටර්ගේ process එකේ මොකක් හරි issue එකක් හරි මොනවා හරි fail වුණොත් අපේ entire supply chain එක down වෙනවා. මේක මම මෙහෙමම කියන්නේ නැහැ මොකද අද කාලේ ගොඩාක් දියුණුයි process දියුණු වෙලා තියෙනවා. එයාලා ගාවත් backup lines තියෙනවා. එතකොට එයා අපේ continuous supply chain එක make sure මේ දේවල් හැමදේම හරි. නමුත් vendor dependencies තියෙන්න පුළුවන් in case එයාට backup එකක් එයාට recovery එකක් කරගන්න බැරි වුණොත් එතකොට අපේ entire supply chain එක crash වෙනවා. Security and IP risk. security and intellectual property risk එකක් තියෙන්න පුළුවන්. මොකද අපි subcontracting කරගන්නවා කියන්නේ අපිට අනිවාර්යෙන් අපි material එක දෙනකොට අපිට මේ material එකෙන් එන්න ඕනේ output එක මොකක්ද ඒ හැමදේම අපි යාට in detail කියනවා. අපේ food එකක් නම් අපේ recipe එක, අපේ ඇඳුමක් නම් design එක, formulas මේ හැමදේම අපි යාට දීලා තමයි අපේ output එක අපි ගන්න. එතකොට risk එකක් තියෙනවා මේ දේවල් එළියට යෑමේ. මේ අපි කියන්නේ ලීක් වෙනවා කියලා. මොකද ඔයාලා business minded students ලා නම් ඔයාලා දන්නවා ඇති ගොඩක් ලංකාවේ තියෙන giant companies. හිතලා බලන්න apparel industry එකේ giants ලා කවුද? මම නම් කියන්නේ ඔයාලා දන්නවා. ඒ companies වල හිටපු අපි කියන්නේ ලොකු පුටුවල හිටපු අය කියලා. එතකොට ඒ සීනියර් ලෙවල් එකේ හිටපු කට්ටිය ඒ කම්පනීස් වලින් අයින් වෙලා වෙන කම්පනීස් ෆෝම් කරගෙන තියෙනවා. එතකොට යාලේ ෆෝම් කරගත්ත කම්පනීසුත් සක්සස් හොඳට රන් වෙනවා. මේක ඇපරල් විතරක් නෙමෙයි. ෆුඩ් කම්පනීසුත් ඒ වගේ. ගොඩාක් ෆුඩ් කම්පනීස් වල හිටපු හයි ලෙවල් එකේ හිටපු කට්ටිය ගොඩක්ම ප්‍රොඩක්ෂන් පැත්තේ හිටපු කට්ටිය වෙනමම පොඩි කම්පනීස් ඕපන් කරලා අර කම්පනි එකේ තිබ්බ process එකට සමානව process එකක් ඒ ප්‍රොඩක්ෂන් එකට සමාන ප්‍රොඩක්ෂන් එකක් කරනවා. සුපර් මාකට් පැත්ත ගත්තත් ඒ වගේ giant සුපර් මාකට්ස් වලින් කැඩිලා ආපු වෙනම ටීම් එකක් එකතු වෙලා අලුතෙන් සුපර් මාකට්ස් කරගෙන යනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ intellectual properties security risk එකක් තියෙනවා කියලා. මොකද කාලයක් තිස්සේ අපි අර කම්පනි එකේ වැඩ කරද්දී අපි expose වෙනවා. production වලට ඒ formulas වලට වැඩ කරන විදිහ ඒ හැම දෙයකම අපි expose වුණාම ඒ වගේ key people කීප දෙනෙක්ට එකතු වුණොත් අර තියෙන knowledge එක අරගෙන ගිහිල්ලා අලුතෙන් කම්පනි එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ risk එකක් තියෙනවා අපි subcontracting වලට ගියාම. අපි දැන් subcontracting කියන්නේ මොකක්ද? subcontracting වල තියෙන pros cons දෙකම කතා කරා. ඉතින් අපි බලමු real world එකේ කොහොමද මෙන්න මේ subcontracting කියන එක වෙන්නේ කියලා. අපි apparel industry එක ගත්තොත් එහෙම ඒ අදාළ brand එක ගොඩක් ප්‍රසිද්ධ brands තියෙන. ඉතින් එයාලා fabric එක යවනවා. fabric එක යවුවාම fabric එක යවනවා buttons, zippers මේ ඔක්කොම අවශ්‍ය අමුද්‍රව්‍ය. මේවට අපි components කියලා කියනවා. මේ components කියන වචනේ මතක තියාගන්න. components යවුවාම subcontractor stitching. එයා තමයි ඇඳුම මහන්නේ. මහල ඉවර වෙලා pack කරලා final product එක අපේ brand company එකට එවනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ඩස්ට්‍රි වල වෙන්නේ කොහොමද? motherboard sent to external company. motherboard එකේ අවශ්‍ය key දේවල් ටික යවනවා external company එකට. ඉතින් එයාලා තමයි chip placement එක කරන්නේ. SMT process එක කියලා කියන. ඉතින් එතකොට එතනින් තමයි final product එක එන්නේ. ඉතින් ඔය Apple වගේ companies වල search කරලා බලන්න කොහොමද එයාලා කරන්නේ කියලා. ඔය
ගොඩක් ප්‍රසිද්ධ කා කම්පනීස් මේ හැමෝම එක තැනක තමයි එයාලගේ පාර්ට්ස් හදන්නේ. ඊට පස්සේ ඒ පාර්ට්ස් ටික තව රටකට යවලා එතනින් තමයි ඇසෙම්බලි කරන්නේ. ඊට පස්සේ ඒක තව තැනකට යවනවා පේන්ටිං අනම්මනම් ෆයිනල් ටච් අප් එහෙම තමයි එක තැනක කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. මේක රොටේෂන් එකක් විදිහට ගිහිල්ලා තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක එළියට එන්නේ. ඊට පස්සේ අපි ෆාමසිටිකල් පැත්ත ගත්තත් එහෙම බල්ක් කෙමිකල්ස් අපි යවනවා පියුරිෆිකේෂන් එකකට හෝ කැප්සියුල් ෆිලින්. ඒතකොට කැප්සියුල් ෆිලින් පියුරිෆිකේෂන් වගේ දේවල් කරන්නේ තව කම්පනි එකකින්. ඉතින් මේ දේවල් තමයි සබ් කොන්ට්‍රැක්ටින් වලට එක්සාම්පල්ස් රියල් වර්ල්ඩ්. ගොඩාක් ඉන්ඩස්ට්‍රීස් වල ඔය ඇල්කොහොල් බෙවරේජස් මේ ගොඩාක් ඉන්ඩස්ට්‍රීස් වලත් මේ සබ් කොන්ට්‍රැක්ටින් කියන එක ප්‍රැක්ටිස් කරනවා. හරි අපි දැන් යමු SAP පැත්තට. How SAP handles subcontracting. අපි දැන් බැලුවා SAP නැතුව normal business process එකක subcontracting කියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලමු ERP system එකක් විදිහට SAP පාවිච්චි කරන company එකක් කොහොමද system එක පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන subcontracting වලට කියලා. මේ මන් දාලා තියෙන keywords ටික මම එකින් එක පැහැදිලි කරනවා ඉස්සරහ slides වලදී. අපි මුලින්ම BOM එකක් හදන්න ඕනි, bill of material එකක්. ඊට පස්සේ තියෙන component include කරලා අපි PO එකක් දානවා. ඊට පස්සේ PO එකේ තියෙන component අපේ supplierට issue වෙනවා. ඊට පස්සේ supply එකේ process එක ඉවර වුණාට පස්සේ අපිට good හම්බ වෙනවා, goods GRN එක good receive එක එනවා. ඊට පස්සේ අපිට goods හම්බුනහම අපි supply එකේ invoice එක create කරවනවා. ඊට පස්සේ අපි supplierට payment එක කරනවා. අපි මේ steps ටික in detail බලමු. මේ ස්ලයිඩ් එකේ මම in detail ඔයාලට කියලා තියෙනවා කොහොමද SAP system එකේ subcontracting handle වෙන්නේ. අපි ඊට පස්සේ එකින් එකක් පැහැදිලි කරගෙන යන්. මම high level මෙතනදි කියන්නම්. මුලින්ම අපි BOM එකක් create කරනවා. BOM කියලා කියන්නේ bill of material. ඒකෙන් කරන්නේ define components required for finished product. මේකට අපි පාවිච්චි කරන T code එක තමයි CS01. මම system එකට ගිහිල්ලා පෙන්නන්නේ නැහැ. මොකද මම overall end user guide එකක් තමයි අද දෙන්නේ. එතකොට අපි BOM එකක් create කරනවා SAP system එකට ගිහලා. එතකොට අපි BOM එකේ finish product එක දාලා ඒ finish product එකට ඕනි component ටික දානවා. example එකක් තමයි අපේ මේල් shirt එකක් හදන්න, අද්දික shirt එකක් හදන්න. ඒක තමයි shirt එක තමයි අපේ finish product එක. මේකට ඕනි component. රෙදි මීටර් අපි හිතමුකෝ 500 කියලා roughly. රෙදි නම් කියන්නේ material එක whatever material ඒ material එකෙන් quantity එක කොච්චරද මීටර් 500ක් ඔය මොකක් හරි ඒ වගේ. ඊට පස්සේ buttons කොච්චරද එක shirt එකකට buttons කීයද අපි හිතමුකෝ buttons 12යි කියලා. ඒකට රෙදි මීටර් 500යි buttons 12යි. ඊට පස්සේ තව මොනවාද shirts වල තියෙන්නේ තියෙන්න පුළුවන් label එක. label නම් එකයි. ඊට පස්සේ තව අර තියෙනවානේ washing guideline දීලා තියෙන labels අන්න ඒ වගේ එක එක තියෙන මේ ඇඳුමට ෆයිනල් ඇඳුමට attach වෙන ඔක්කොම දේවල් අපි materials විදියට හදලා ඒ materials වලින් කොච්චර quantity එකක් ඕනිද මේ එක shirt එකක් හදන්න කියලා අපි BOM එක හදනවා. ඒකට තමයි අපි bill of material කියන්නේ. ඒක අපි CS01 එකෙන් හදනවා. ඊට පස්සේ create subcontracting purchase order. PO එකක් අපි දානවා. item category L කියලා තියෙනවා. මේක තමයි standard එක. නමුත් ඔයාගේ company එකේ practice එක අනුව මේකට Z වලින් හදන්නත් පුළුවන්. ඒ කියන්නේ customization එකක් හදන්නත් පුළුවන්. අපි PO එක දාන්නේ ME21 ෙන්. මේ PO එකට ගිහිල්ලා අපේ finish product එක දැම්මහම යාට තියෙන BOM එක automaticallyම PO එකට ගන්නවා. ඒ කියන්නේ shirt එකයි නම් shirt එක කියන එක PO එකේ දැම්මහම automatically බොත්තම් 12යි sticker එකයි මේ විදිහට ඔක්කොම ටික BOM මේ PO එකේ display වෙනවා. අපි මේ PO එක තමයි අපේ subcontractor ට යවන්නේ. කියන්නේ අපේ order එක shirt එකයි නම් ඒ shirt එකක් ඕනි කියන එකත් එක්ක යාට බොත්තම් 12යි රෙදි මීටර 500යි මේ විදිහට ඒ ටික එයාට යනවා. ඉතින් ඒ බඩු ටිකත් අපි යාට යවුවාම එයා අපිට shirt එකක් හදලා දෙනවා. මෙතෙන්දි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි tolerance තියෙනවා, wastage මේ දේවලුත් තියෙනවා. මොකද හරියටම රෙදි මීටර් 500ක්ම අපිට යන්න බෑ. ඒකේ damage තියෙන්න පුළුවන්, කැපිලායින් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් consider කරලා තමයි දාන්නේ. බොත්තම් 12ක්ම යවන්නේ නැහැ. බොත්තම් 15ක් වගේ මේ වගේ tolerance උත් process loss මේ දේවලුත් include වෙනවා.
ඊට පස්සේ issue components to vendor. අපි vendor ට components යවනවා. Transfer stock from your plant to vendor. මේක ඇත්තටම අපේ plant එකේ තියෙන raw material වලින් subcontractor ගේ plant එකට physically යවන ගමන් අපි system එකනොත් issue කරනවා. මේක අපිට Migo Trans එකකින් කරන්න පුළුවන් movement type 541. ඊට පස්සේ vendor යාගේ process එක කරනවා. එයා components ටික use කරලා finish product එක කරනවා. එතකොට එයාගේ system එකේ records තියා ගන්නවා. මෙතෙන්දී එක ෂර්ට් එකක් නම් එයා automatically consume කරනවා ඒ bomb items ටික. එතකොට process ලොස් ඒ දේවල් අපිට system එකේ record කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි finish product එක දැන් අපි ෂර්ට් එකක් නේ හදලා ඉල්ලුවේ. එතකොට අපි දාපු PO එකට against අපි GRN කරනකොට අපි Migo MIGO එකෙන් තමයි කරන්නේ 101. ඒ කියන්නේ අපේ warehouse එකට අපි in කර ගන්නවා. මේ වෙලාවේදී අපි issue කරපු raw material තියෙනවනේ component එක automatically consume වෙනවා. ඒ කියන්නේ අපි raw material ටික automatically system එකෙන් අඩු වෙනවා. මොකද raw material ටික අර shirt එක ඇතුලේ තමයි දැන් තියෙන්නේ. ඒතකොට raw material වෙනම finish product එක වෙනම නෑ. raw material ටික consume වෙලා තමයි finally finish good එක හැදිලා තියෙන්නේ. ඒක වෙන්නේ bomb එකට අනුව. bomb එකේ තියෙනවානේ එක shirt එකක් නම් බොත්තම් 12ක් consume වෙනවා. ඒ විදිහට. ඊට පස්සේ invoice verification අපිට vendor යා කරපු ප්‍රොඩක්ෂන් එකට against invoice එක එව්වහම අපි Miro එකෙන් එයාගේ liability එක book කරලා payment එක කරනවා. එතකොට අපි කලින් කතා කරලා තියෙනවා මේක manual payment එකක් F-53 එකකින් හරි automatic payment එකක් F110 එකකින් හරි කරන්න පුළුවන්. මේක තමයි high level subcontracting process එක SAP system එකේ. මම දැන් high level කතා කරපු process අපි in detail ගිහිල්ලා බලමු. අපි bomb එක හදනවා. bomb එකට අපි bill of materials කියලා කියනවා. මේ වචන ඔයාලට මතක තියාගන්න අපි කෙනෙක් වුණත් ඊට පස්සේ ඔයා company එකට ගිහිලා ඒ system වල වැඩ කරනකොට එතකොට ඔයා අතරමං වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. ඔයා already theory එක දන්නවා. ඔයා එතෙන්දී practical knowledge එක විතරයි ගන්න තියෙන්නේ. bomb එක create කරන එකේ purpose එක තමයි ඒ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක හදන්න ඕනි කොම්පොනන්ට්ස් එහෙම නැත්නම් මැටීරියල් ඩිෆයින් කරන එක. අපි හිතමුකෝ printed shirt එකක් නම් බොම් එකේ ඇතුළත් වෙනවා one plain t-shirt එකයි ink printing. දැන් අපි යාට printing වලට විතරක් නම් අපි subcontracting කරන්නේ. අපි t-shirt එක දෙනවා නම් අපි t-shirt එක දීලා ink දුන්නාම එයා ඒ t-shirt එක print කරලා අපිට දෙනවා. CS01 එකෙන් තමයි අපි හදන්නේ බොම් එක. එතකොට අපි මේකෙන් කරන්නේ මොකද්ද? This tells SAP which components the vendor will use to produce the finished product. දැන් අපි මේ bomb එක define කරලා යවුවාම vendor ට ඕනි materials දාලා අපේ product එක final කරන්න බෑ. අපි bomb එකේ තියෙන දේවල් පාවිච්චි කරලා තමයි අපිට final product එක දෙන්න ඕනි. ඊට පස්සේ අපි කරන්නේ purchase order එක දාන එක. මොකද අපි vendor ට order එකක් දෙන්න ඕනිනේ. ඒකේ purpose එක තමයි inform SAP and vendor about the subcontracting job. අපේ subcontractor SAP system තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් අපේ system එක SAP හින්දා අපි SAP system එකෙන් PO එකක් release කරනවා. එයාට order එක confirm කරලා. line item category එක L subcontracting මං කිව්වා වගේ ඔයාගේ company එකේ internal configurations අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. එතෙන්දී අපි PO එකේ vendor mention කරනවා. අපිට අවශ්‍ය මැටීරියල් එක. ඒ කියන්නේ අපේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා මෙන්ෂන් කරනවා. ඒකෙන් කොච්චරක් ඕනිද? ටී-ෂර්ට් නම් ටී-ෂර්ට් 1000ද 500ද මෙන්ෂන් කරනවා. ඒකත් එක්කම අපි ටී-ෂර්ට් 1000යි නම් කොම්පොනන්ට් ලිස්ට් එක එතන එක්ස්ප්ලෝඩ් වෙනවා. එතෙන්දී ටී-ෂර්ට් 18 බොත්තම් 10000යි ෂර්ට් 10000යි මේ විදිහට බොම් එක එක්ස්ප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි ME21 එකෙන් PO එක දාලා වෙන්ඩට physically හෝ PDF එකක් හෝ අපි PO එක යවනවා. මේකෙදි වෙන්නේ SAP now knows you will send components or component එක supply ට යවනවා to vendor and expect finish good back. අපි component එක යවුවා. ඔයා අපි මෙන්න මේ mention කරලා තියෙන delivery date එකට අපිට finish products ටික එවන්න. issue components to vendor. physically අපි issue කරනවා, system එකනොත් issue කරනවා. මේකෙදි කරන්නේ transfer supplied material to vendor. එයාට ඕනි materials ටික අපි vendor ට යවනවා. ඒකෙදි අපි කරන්නේ good issue එකක් කරනවා components වල. ඒකෙදි වෙන්නේ අපේ company එකේ අපි ගාව තියෙන inventory අඩු වෙනවා. මම අර කිව්වේ raw material අඩු වෙනවා කියලා. raw material අඩු වෙනවා. ඊට පස්සේ Migo එකක් කරාම අපේ
PO එක through එයාට goods issue වෙනවා. example එකක් මම දීලා තියෙනවා 500ක් t-shirts අපි printing vendor ට යවුවා නම් SAP එක අපිට කියනවා දැන් අපේ warehouse එකෙන් t-shirt 500ක් එළියට දැම්මා finish වෙච්ච නැති t-shirt 500ක් අපි එළියට දැම්මා දැන් මේ t-shirt 500 තියෙන වෙන්ඩත් එක කියලා SAP එකේ සඳහන් වෙලා තියෙනවා ඊට පස්සේ වෙන්ඩ දැන් එයාගේ process එක කරලා ඉවරයි අපිට finish good ටික එවන වෙලාව එතෙන්දී අපේ purpose එක තමයි මේ step එකේ receive completed product back from the vendor ඒකේ process එක තමයි good receipt against subcontracting PO අපි දාපු PO එකට against අපි GRN එක කරනවා එතෙන්දී අපේ finish product inventory එක up වෙනවා 500ක් නම් finish product FG location එක 500කින් up වෙනවා එතකොටම automatically component consumption එක වෙනවා. ඒ කියන්නේ finish t-shirt 500ක් up වෙන්න නම් raw t-shirt 500කුයි ඒකට අදාළ බොත්තම් ඒ දේවල් අඩු වෙන්න ඕනි component වලින්. ඒ ටික අඩු වෙනවා. මේක අපි Migo එකෙන් කරන්නේ Migo transaction MIGO transaction එකෙන්. example එකක් ගත්තොත් vendor අපිට t-shirt 500ක් එවනවා. SAP reduce plain t-shirt stock and increase printed t-shirt. raw material අඩු වෙලා finish material වැඩි වෙනවා. හරි. අපි බලමු ඊට පස්සේ invoice verification. මම මේක වැඩි explain කරන්නේ මොකද මගේ P2P process එකේදීත් මම මේක කිව්වා. normally අපේ කරන invoice verification එකක් කරලා අපි vendor ගේ liability එක book කරනවා. payment process එක ඊට පස්සේ අපිට තියෙන්නේ අපිට manual හෝ automatic විදියට payment run එක කරලා vendor payment එක කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් මම ඔයාලට කියන්න ඕනි අපේ SAP system එක පාවිච්චි කිරීම තුලින් අපිට මොනවාද හම් වෙන benefits මේ subcontracting වල system එක අපිට දෙනවා මොනිටර් කරන්න ඔයාට පුළුවන් ඔයා මේ වෙනකොට දැන් ඔයා අද report එකක් බලනවා නම් ඔයාට බලා ගන්න පුළුවන් කොච්චර component subcontractor ගාවට තියෙනවද අපි manual කරන එකයි SAP එකේ වෙනස මේක තමයි සමහර වෙලාවට මේව Excel වල වගේ අප්ඩේට් කරොත් අමතක වෙන්න පුළුවන් දැන් අපේ ස්ටොක් එකේ 500ක් තියෙනවා සබ්කොන්ට්‍රැක්ටර් ගාව කීයක් තියෙනවද අපි SAP සිස්ටම් එක පාවිච්චි කරන එකේ බෙනිෆිට් එකක් තමයි අපේ සබ්කොන්ට්‍රැක්ටර් SAP පාවිච්චි කරන්නේ නැතත් අපි දන්නවා අපි ඒ කියන සබ්කොන්ට්‍රැක්ටරට කොච්චර කොම්පොනන්ට් යවුවද ඊට පස්සේ ආ ප්‍රොඩක්ෂන් එක කරලා ඉවරනහම අපිට කියනවා මෙච්චරයි මම ෆිනිෂ් ගුඩ් හැදුවේ ඒකත් එක්ක ඇක්චුවල් කන්සම්ප්ෂන් එක ඊට පස්සේ ආගේ ප්‍රොසෙස් ලොස් වෙන්න පුළුවන් ෂෝටේජ් වෙන්න පුළුවන් ස්ක්‍රැප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හරියට හදන්නේ නැතුව ප්‍රොඩක්ෂන් එකේ මොනවා හරි වෙලා ස්ක්‍රැප් කරන්න වෙන දේවල්, ඩැමේජස්. මේ හැමදේම බලන්න පුළුවන්. වෙන්ඩර් ගාව තියෙන ස්ටොක් බැලන්ස් එක කොච්චරක්ද? මේ හැමදේම මොනිටර් කරන්න පුළුවන් SAP සිස්ටම් එක through අපි සබ්කොන්ට්‍රැක්ටින් කරන එක තුලින්. ඊට පස්සේ අපි බලමු සබ්කොන්ට්‍රැක්ටින් ටයිප්ස් මොනවද කියලා. දැන් ඔයා දන්නවා සබ්කොන්ට්‍රැක්ටින් කියන්නේ මොකක්ද කියලා SAP සිස්ටම් එකේ සබ්කොන්ට්‍රැක්ටින් කරන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් අපි බලමු මේන් සබ්කොන්ට්‍රැක්ටින් ටයිප්ස් මොනවද කියලා. පළවෙනි එක ස්ටෑන්ඩඩ් සබ්කොන්ට්‍රැක්ටින්. මේකෙදි වෙන්නේ ඔයා කොම්පොනන්ට්ස් යවනවා. ෆයිනල් ප්‍රොඩක්ට් එක අපිට හම්බ වෙනවා. අපි throughout the presentation මේක තමයි කතා කරේ. මේන් කම්පැනි එක කොම්පොනන්ට් යවුවට පස්සේ අපේ සබ්කොන්ට්‍රැක්ටින් වෙන්න අපිට ප්‍රොසෙස් එක කරලා ෆයිනල් ප්‍රොඩක්ට් එවනවා. තව ක්‍රමයක් තියෙනවා consignment plus subcontracting. මේකෙදි මොකද්ද වෙන්නේ? මේකෙදි වෙන්නේ subcontractor directly take components from consignment stock. කලින් එකේ අපි යාට යවනවා මෙතෙන්දී directlyම subcontractor ඇවිල්ලා consignment stock එකෙන් material අරගෙන consume කරලා එයාගේ production එක කරලා දෙනවා. තුන්වෙනි එක third party subcontracting. Third party subcontracting එකෙන් මොකද්ද වෙන්නේ? One vendor sends components to another vendor. Third party subcontracting එකේදී වෙන්නේ අපේ main company එක අපි යාට component දෙන්නේ නැහැ. component දෙන්නෙත් වෙන company එකකින්. ඒ කියන්නේ අපිට ඕනි shirt එකක්. එතකොට අපි shirt එකට යාට රෙදි දෙන්නේ නැහැ. රෙදි දෙන්නෙත් වෙන vendor කෙනෙක්. වෙන vendor කෙනෙක් අපේ subcontracting vendor ට රෙදි ටික යවුවාම subcontracting vendor process එක කළා අපිට එවනවා final garment එක. Third party subcontracting. External processing work center කියලා කියනවා මේකෙදි වෙන්නේ operation in a production order is done by subcontractor. දැන් අපේ plant එකක අපි කරනවා නම් අපිනේ production order එක දාගන්නේ නමුත් මෙතෙන්දී අර යාගේ කරන operation එක
production order එක දාන්නේ subcontractor ගේ පැත්තෙම තමයි. Operation in a production order is done by subcontractor. Multi-level subcontracting. Multi-level subcontracting එකෙන් කියන්නේ finished product from one subcontractor becomes component for another. ඒ කියන්නේ අර step by step. දැන් අපි හිතමුකෝ අපේ ඇඳුම් උදාහරණෙම ගත්තොත් එහෙම පළවෙනි එක්කෙනා නූල් දෙනවා. ඒ නූල් ටික පාවිච්චි කරලා දෙවෙනි එක්කෙනා රෙදි මහනවා. රෙදි කියලා කියන්නේ ඇඳුම් නෙමෙයි රෙදි. ඒ රෙදි එයාගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක රෙදි. ඊට පස්සේ රෙදි එයා යවනවා තුන්වෙනියට ඉන්න සබ් කොන්ට්‍රැක්ටර් එක. ඉතින් එතකොට අර රෙදි කියන එක තුන්වෙනි සබ් කොන්ට්‍රැක්ටර්ගේ රෝ මැටීරියල් එකක් වෙලා එයා ඒකෙන් අපි හිතමුකෝ ප්ලේන් ඇඳුම මහනවා කියලා. එතකොට ඒ ඇඳුම එයා ෆයිනල් ප්‍රොඩක්ට් එක විදිහට අවුට් කරනවා. ඊට පස්සේ තුන්වෙනි සබ් කොන්ට්‍රැක්ටර්ගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක හතරවෙනි සබ් කොන්ට්‍රැක්ටර් ඉන්පුට් එකක් විදිහට අරගෙන එයා ඒකට එම්බ්‍රොයිඩර් හරි මොනවා හරි කරනවා. අන්න ඒ විදිහට ස්ටේජස් කීපයකට ගිහිල්ලා තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක අවුට් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර සබ් කොන්ට්‍රැක්ටින් ටයිප්ස් තියෙනවා. මම මේ ඔයාලට ප්‍රධානම වර්ග පහක් තමයි පැහැදිලි කරේ. ඊට පස්සේ අපි බලමු මොනවාද මේ තියෙන benefits of using SAP for subcontracting. අපි SAP කියන සිස්ටම් එක ERP සිස්ටම් එක පාවිච්චි කරාම ඔයාට තියෙන benefits මොනවාද? ඔයාගේ කම්පැනියට තියෙන benefits මොනවාද කියලා බලමු. perfect stock visibility. මම කලින් කිව්වා වගේ අපි ගාව තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද, ඉන්වෙන්ටරි ලෙවල් එක, අපේ සබ් කොන්ට්‍රැක්ටර් ගාව කොච්චරක් ඉන්වෙන්ටරි තියෙනවද, මේ ඔක්කොම විසිබිලිටි එක අපේ within our SAP system ගන්න පුළුවන්. සබ් කොන්ට්‍රැක්ටර් SAP තිබ්බත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. accurate component tracking. කොම්පොනන්ට් වල අපි process loss ඊට පස්සේ tolerance ඕනෙම දෙයක් තියලා අපි issue කරන කොම්පොනන්ට් අපිට කොම්පොනන්ට් වල tracking එකක් තියෙන්න පුළුවන්. මොකද companies ගොඩාක් මේ සබ් කොන්ට්‍රැක්ටින් වලදී වෙන දෙයක් තමයි මේ tracking නැති වෙනවා. අපි කොච්චරක් යවුවද, අපි රෙදි ආර 500ක් යවුවා නම් සාමාන්‍යයෙන් රෙදි ආර 500න් ඇඳුම් 1000ක් මහන්න පුළුවන් නම් අපිට ඇත්තටම කීයක් ආවද, අපිට loss එකක් තියෙනවද, මේ දේවල් track කරන්න පුළුවන්. automated bomb consumption. bomb එක අපිට shirt එකක් එළියට ආව නම් automatically shirt එකට බොත්තම් 12 system එකෙන් අඩු වෙනවා. අපි කවුරුත් ගිහලා manually බොත්තම් 12 ඒ raw material වලින් අඩු කරන්න ඕනේ නැහැ. bomb consumption එක automatically වෙනවා. reduce risk of overstock, stock loss. අපිට component පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන හින්දා, හොඳ visibility එකක් තියෙන හින්දා අපි වැඩිපුර ගෙනාලා stock කරගන්නෙත් නැහැ. ඒ වගේම තමයි component මදි වෙලා stock loss එකක් වෙන්නෙත් නැහැ. simplified vendor payment. vendor production එකේ කරේ කොච්චරද ඒකට අපිට payment එක කරන්න පුළුවන්. මොකද overall cycle එකේ visibility එක system එකේ තියෙන. full traceability for audit. audits වලදී වෙන ඊළඟ ප්‍රශ්නයක් තමයි component මෙච්චර consume වුණා නම් finish good කොච්චරක් එළියට ආවද, මේ වගේ ප්‍රශ්න. නමුත් අපිට මේ වගේ system tracking එකක් තියෙන හින්දා අපිට audits වලට බය නැතුව informations දෙන්න පුළුවන්. improved planning and scheduling. අපි ගාව supplier ගාව දැන් කොච්චරක් raw material තියෙනවද, එයාගේ process එකේ කොච්චරක් තියෙනවද, එයා හදලා ඉවර වෙලා එයාගේ warehouse එකේ කොච්චරක් තියන් ඉනවද, මෙන්න මේ කියන සම්පූර්ණම visibility එක තියෙන හින්දා අපි ඊළඟට එයාට order එකක් දෙනකොට එයා ගාව work in progress එක, finish product එක, මේ දේවල් අඩු කරලා අපිට හරියට plan කරලා schedule කරලා production එක plan කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි SAP system එක පාවිච්චි කිරීම තුලින් subcontracting process එකේ අපිට ගන්න පුළුවන් advantages. ඉතින් මං හිතනවා අද ඔයාලට මං කියා දීපු දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාගේ කම්පැනියේ subcontracting පාවිච්චි කරනවා නම් කොහොමද වෙන්නේ? ඔයාට මේ process එකේ මොන හරි අපැහැදිලි තැන් තියෙනවා නම් මගෙන් අහන්න. ඒ වගේම තමයි මේ ප්‍රසන්ටේෂන් එක පුරාම ඔයාලට මොනවා හරි තේරුණු නැති කරුණක් තියෙනවා නම් ඒකත් මගෙන් අහන්න. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරන්න ඕනි මොන වගේ දෙයක්ද ඔයාලට විශේෂයෙන් දැනගන්න ඕනි process එකක් හරි concept එකක් හරි තියෙනවා නම් comment section එකේ දාන්න. මට පුළුවන් එතකොට ඔයාලගේ requirement එක අනුව ඊළඟ session එක plan කරන්න. Thank you for watching.